දැන් මතු බුදු වෙන්නේ මෛත්‍රී බෝසත්වයන් වහන්සේට මේ මච්චු මාර්යා කියන ක්ලේම මාර්යාවත් සමීප වෙලා නැහැ. ඒ වගේම ස්කන්ධ මාර, අபிසංස්කාර මාර, දීපුත්‍ර මාර, ක්ලේශ මාර කිසිවක් උන්වහන්සේට බාධා වෙන්නේ නැහැ. උන්වහන්සේ දකින්නවත් වෙන්න අපහසු වෙනවා මාරදී පුත්‍රයාට. මොකද උන්වහන්සේගේ පාරමී බලය බොහොම මංග සම්පූර්ණයි, තේජවන්තයි. උන්වහන්සේගේ පාරමී තේජස විශේෂයෙන් මෛත්‍රී පාරමී තේජස දියුණු වෙලාම තිබෙච්ච නිසා, උත්සන්න නිසා ඔය කියන ක්ලේශ මාර්යාටවත් බාධා කරන්න බැරි වෙනවා. ඒ වගේම ස්කන්ධ මාර්යාට බාධා කරන්න බැරි වෙනවා. අபிසංස්කාර මාර්යාට බාධා කරන්න බැරි වෙනවා. දීපුත්‍ර මාරයාට ලං වෙන්නවත් බැරි වෙනවා. ඒ වගේම මච්චු මාර කියන මරණයට ලං වෙන්න බෑ. උන්වහන්සේට අවුරුදු 80000ක පරමාස තියෙනවා. ඉතින් මේ විදිහට සලකා බැලීමේදී පාරමී බලය යම් පමණ උස්සන්න නම් වෙන උතුමන් මේ පංච මාරයන්ගෙන් බාධාවක් වෙන්නේ නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේට මේ පංච මාරයන් බාධා කළා. පැවිදි වෙලා අවුරුදු 6ක් දුක් විඳින්න සිද්ධ වුණා. ඒ අර සංසාරයේ සිදුවෙච්ච ක්ලේශ ධර්මයක විපාකයෙන්. ඒ කියන්නේ කර්ම විපාකයක්. එතන තියෙන්නේ අபிසංස්කාර මාර්යා බාධා කළා අවුරුදු 6ක්ම. ඔය වාගේ දේවල් සිදුවෙන් තියෙන මේ සසරදී සිදුවෙච්ච අකුසල විපාක වාර 12ක් විපාක දීලා තියෙන හැටියට සඳහන් වෙනවා අපදාන පාළියේ. ඉතින් ඕවා සමහරු පිළිගන්නේ නැහැ. නමුත් හේතුඵල ධර්ම අනුව පිළිගන්න සිදු වී තියෙනවා. මේ අනුව සලකා බැලීමේදී අඩු ආයුෂ කාලෙකයි අපේ සරුවක්යන් වහන්සේ ලෝතුරා බුදු වුණේ. බුදු වෙන කාල සීමාව අතුරෙන් අන්තිම සීමාවේ තමයි අවුරුදු 100. ඒ 100 කාලේ උන්වහන්සේ බුදු වෙන්න උපන්න. ඒ නිසා ඒ කාලයේදී උන්වහන්සේට මාර්ග ධර්මයන් බොහෝ සෙයින් බාධා කළා තියෙනවා. නමුත් තමන් වහන්සේගේ ප්‍රඥා පාරමිතා උසන් නිසා ඒ බාධාවන් ජයගෙන උන්වහන්සේ ලෝතුරා බුදු වුණා. මෙන්න මේක නිසා මේ මාර්ග ධර්මයන් ගැන මෙතකින් අපි සෑහීමටපත් වෙමු.